ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා අද දවසේ මේ ලස්සන ලොග් එක පටන් ගන්නයි හදන්නේ. ඔයාලා හැමෝම දන්නවා මම පහුගිය දවස් ටිකේ ගොඩාක් මල්පැල හිටෙව්වා. විශේෂයෙන් රෝස පැල. ඔන්න දැන් තමයි ඒ රෝස පැලවල ලස්සනට මල් ඇවිල්ලා මගේ රෝස වත්ත ඔයාලට පෙන්නන වෙලාව. මම ජපානයේ මේ ගෙදර අරගෙන දැන් අවුරුදු 2ක් වගේ වෙනවා. ඉතින් මේ ගන්න කාලෙදී මම හිතුවා මගේ මල් වත්ත, ඒ කියන්නේ මට තියෙන පොඩි ගාඩන් එකක්, මේ ගාඩන් ස්පේස් එක මම ආස කරන ලස්සන මල් වලින්ම පුරවනවා කියලා. ඉතින් මේ මල් කිව්වට මම ආසම කරේ රෝස මල් වලට. මොකද මං රෝස වලට හරිම ආසයි. ජපානයේ රෝස මල් වර්ග සෑහෙන්න තියෙනවා. ඉතින් එක පැලයක් අරගෙන හිටවල මල් ආවහම තව මල් වර්ග ගන්න හිතෙනවා. ඉතින් මේ ලොග් එක පුරාවටම මම ඔයාලට පෙන්නන්නේ මගේ ගාඩන් එකේ, ඒ කියන්නේ මගේ චූටි රෝස වත්තේ අසිරියයි. මං හැමදාම නැගිට්ටාම උඩ ඉඳන් බලනකොට රෝස වත්ත මේ වගේ මට පේන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ රෝස වත්තේ පිටිපස්සේ කොටස. එක දෙයක් කියන්නම්, මම මේ රෝස පැල හිටෙව්වේ හිතුමතේට නෙමෙයි. හැබැයි ප්ලෑන් එකක් ඇතුව තමයි කලර්ස් මැච් කරලා මේ පැල හිටෙව්වේ. මේ අතර ගොඩාරියක් මම ආසම සුවඳ මල් වර්ගයක් තමයි ඩේවිඩ් ඔස්ටින් කියලා කියන්නේ. ඉතින් ඔයාලට මේ පේන මල් වර්ග වල නම් එකින් එකට වෙනස්. මම ඔයාලට මේ ලොග් එකේදී මේ මල් වල නම් වල විස්තර දාන්නම්. ඔයාලා ජපානේ නම් ඉන්නේ, ඔයාලට ආස නම් මේ මල් පැල ගන්න නේම් එකත් එක්ක සර්ච් කරලා බලන්න Google එකේ. ගොඩාක් ජපානේ තියෙන ඔන්ලයින් සෙලර්ස්ලා. එතනින් මේ රෝස පැල අපිට ඔන්ලයින් ගන්න පුළුවන්. රෝස වත්තක් කියද්දී අපේ ඔළුවට එන්නේ මාර සුවඳයි. ඉතින් ඇත්තටම මගේ රෝස් ගාඩන් එකට ගියාපුවාම නිකන් වෙනමම ලෝකයක් වගේ, දිව්‍ය ලෝකේ වගේ හරිම සුවඳයි, හරිම ලස්සනයි. ඇත්තමයි මේ ගාඩන් එක මෙච්චර රෝස මල් පිපේ කියලා මම කවදාවත් හිතුවේ නැහැ. ඉතින් මේ process එක, මේ අවුරුද්දක process එකක් තමයි මේ මල් මෙච්චරටම පිපිලා තියෙන්නේ. මම ඔයාලට කලින් කිව්වා මම ඩේවිඩ් ඔස්ටින් වලට හරි ආසයි කියලා. ඒක ඉංග්‍රීසි රෝස් එකක්. මේ පේන white tea cup එකක් හැඩේ ඇති රෝස ඩේවිඩ් ඔස්ටින් රෝස් එකක්. ඉතින් මේ තියෙන ලස්සන රෝස පාට එකත් හරිම ලස්සන පොකුරු චූටි මල් විදිහට පිපෙන ලස්සන රෝස මල් වර්ගයක් ඇන්ජලා කියලා තමයි කියන්නේ. ජපානයේ කේසේ ගාඩන් එකේ මේ රෝස වල ලස්සන ආච් එකක් තියෙනවා. මම ඉතින් රෝස මල් වලට අමතරව ලස්සන ගැලපෙන ස්ටැචුස් එහෙම තියලා තියෙනවා. ඒ ස්ටැචුස් වලින් තවත් ගාඩන් එක හරිම ලස්සන කරලා පෙන්නනවා. මේ තියෙන white rose එක නම් මාරම සුවඳයි. මම මේක මෙතන හිටවන්න හේතුව මම මෙතන වාඩි වුණාම මට ඒ සුවඳ දැනෙන නිසා. මං කලින් කිව්වනේ මං ගොඩක් ප්ලෑන් කරලා තමයි මේ රෝස් ගාඩන් එකේ මල් හිටවලා තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ මගේ ෆේවරිට්. ඒ කියන්නේ මේක ඇවිල්ලා ඒඩන් රෝස් එකක්. ෆියර්ඩොරොන්සර් කියලා කියන්නේ ජපනීස් වලින්. ඉතින් මේ මල හරිම ලස්සනයි. සුවඳ නම් ටිකක් විතර අඩුයි. හැබැයි ජපානයේ ඕනම තැනක ඕනම විදිහකට හැදෙන හරිම ලේසි වවන්න. ඉතින් මල් එහෙම සෑහෙන්න එන රෝස වර්ගයක්. මේ රෝස මල හරිම ලස්සනයි. මැද හරිම ලා රෝසයි, වටේ සුදු පාටයි. ඉතින් රෝස් ගාඩන් එකේ රෝස විතරක් නෙමෙයි තව මල් වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් මේවත් ස්ප්‍රින්ග් කාලේට හැදෙන ලස්සන මල් වර්ග. මේ තියෙන්නේ හරිම ලස්සන ඩේවිඩ් ඔස්ටින් රෝස වර්ගයක්. මේ මල හරිම සුවඳයි. ඒ වගේම සෑහෙන ලොකුයි.
මගේ පුංචි කාලේ ඉඳන්ම සෑහෙන ලොකු ආසාවක් තිබ්බා ලස්සන රෝස මල් වත්තක් හදන්න. ඉතින් ඒ හීනේ අද සැබෑ වෙලා තියෙනවා. මම ඉතින් ලබන අවුරුද්දෙත් මේ වගේම ලස්සනට රෝස මල් වත්ත මීට වැඩිය තවත් ලස්සන කරලා හදන්න බලාපොරොත්තු වෙනවා. මේ තියෙන්නේ ලස්සන දම්පාට රේනී බ්ලූ කියන හරිම ලස්සන චූටි රෝස මල් වර්ගයක්. මේකත් සෑහෙන්න මල් පිපෙන හොඳ රෝස වර්ගයක්. මේකේ රෝස මල් පොකුරු විදියට හැදෙන්නේ. ඉතින් මේකත් ඕනම තැනකින් අපිට ගන්න පුළුවන්. ජපානයේ හරි ප්‍රසිද්ධයි මේ පර්පල් කලර් රේනී බ්ලූ කියන රෝස මල් වර්ගය. රේනී බ්ලූ එක මන් තව ස්ටැටියුස් ලස්සනට තියලා ස්කානේෂන් වර්ග හිටවලා තවත් එක එක වර්ග හිටවුවා. ඉතින් මේ තියෙන්නේ Queen of Sweden කියන හරිම ලස්සන ඩේවිඩ් ඕස්ටින් රෝස මල් වර්ගයක්. මේකත් ටී කප් එකක් විදියට හැදෙන සුවඳක් තියෙන හරිම ලස්සන මලක්. ඉතින් ගොඩාරියක් ලා රෝස මේකේ ෂේප් එක තමයි හරිම ලස්සන. රෙඩ් වලින් මට මල් පැල දෙකයි තියෙන්නේ. මේ රෝස පැලේ නම් මට අයියාගේ පුතා තරගයකට කියලා දිනලා වින් කරලා හම්බෙච්ච රෝස් පැලයක්. එයා තමයි මුලින්ම මම හිටපු රෝස පැලේ. රෝස වලට අමතරව තව ලස්සන මල් වර්ග තියෙනවා කියලා මම ඔයගොල්ලන්ට කිව්වනේ. ඉතින් මම ඒවත් රෝස් ගාඩන් එක තවත් ලස්සන විදියට මැච් වෙන විදියට හිටවලා තමයි තියෙන්නේ. මේ දම්පාට මලයි මේ ලා රෝස මලයි ලබන අවුරුද්දේ ඔයාලට ගොඩක් දැක ගන්න පුළුවන් වෙයි. මොකද මම ඒක හිටුවේ මේ අවුරුද්දේ. මේ තියෙන්නේ මගේ චූටි ගාඩන් එක. මේක ඇවිල්ලා මගේ එළවලු වත්ත කියලා කිව්වොත් හරි චූටි මිනි ටොමැටෝස් එතකොට මිරිස් වර්ග කරපිංචා වගේ දේවල් මම මේ කොටසේ හිටවලා තියෙනවා. මේ කරපිංචා බල දෙක හිටුවේ මායි මගේ මහන්තයයි. ඉතින් දකුණු පැත්තේ තියෙන මං හිටපු පැලේ. ඉතින් අපි දෙන්න හිටවලා බලන් ඉන්නේ ඒක ලොකු වෙනකම්. රෝස මල් වත්තේ මේ තියෙන්නේ ෆුල් බ්ලූම් එක නෙමෙයි. මේ සාමාන්‍ය පිපිගෙන එන කාලේ තමයි මම මේ වීඩියෝස් ගත්තේ. මේ තියෙන මල මම නම් හරිම ආසයි. මේක ඇවිල්ලා ඩේවිඩ් ඕස්ටින් රෝස් වර්ගයක්. මේක නම් හරිම ලස්සනයි. ලස්සන ඔරෙන්ජ් කලර් එකක් තියෙන්නේ. මේකත් සෑහෙන්න මල් පිපෙනවා. ගාඩන් එකේ ගොඩාක් රෝස මගේ ෆේවරිට්. මේ තියෙන්නේ ස්පැනිෂ් බියුටි කියන ලස්සන සුවඳ වැල් රෝස වර්ගයක්. ඉතින් මෙයා මං හිතපු තරම් පිපුණේ නැහැ. ඉතින් එයාව ලබන අවුරුද්දේ තැන වෙනස් කරන්න වෙනවා. මේ බලන්නකො මේ රෝස වලට තියෙන මේ සුදු පාට පිටි වගේ තියෙන රෝගයක්. මේක කොළ වලට තමයි හැදෙන්නේ. මේක හැදුනොත් නම් මුළු ගහම ඉවරයි. ඉතින් මේ වගේ දේවල් කොළ කඩලා ඉවත් කරලා ඒකට අපි කෘමිනාශක හරි ඒ අදාළ බෙහෙත් වර්ගයක් ස්ප්‍රේ කරන්න ඕනේ. තියෙන තවත් ලස්සන ගොඩක් කල් මල් තියෙන ලියෝනාඩෝ දා වින්චි ජපනීස් වලින් කිව්වොත් ලියෝනාල්ඩෝ දා වින්චි කියලා කියන්නේ හරිම ලස්සන වැල් රෝස වර්ගයක්. ඊන මම සේල් දාලා තියෙද්දි ගත්ත මිනි රෝස වර්ගයක්. ඉතින් මෙයා මම නිකම් තමයි හිතුවේ. මෙයා ලස්සනට මාර ලස්සනකට මල් ගොඩාක් පිපුණා. මෙයාගේ නම නම් මම දන්නේ නැහැ. හැබැයි හරිම ලස්සන මිනි රෝස වර්ගයක්. මිනි රෝස වලින් මට තියෙන්නේ මේ ප්ලාන්ට් එක විතරයි. මංගාව ගොඩාරියක් කහ රෝස වර්ග තියෙනවා. මේ සහරා කියන හරිම ලස්සන රෝස වර්ගයක්. එයා පිපෙන්නේ කහ තැඹිලි වුණාට පර වෙනකොට ලා සුදු පින්ක් වගේ වෙනවා. ඔන්න ඉතින් බලන් හිටවෝ ලස්සන දවස් ටික තමයි මේ තියෙන්නේ මගේ ගාඩන් එකේ ෆුල් බ්ලූම් ඩේස්. පේනවා නේද? හරිම ලස්සනයි මල් පිපිලා ඔක්කොම සෑහෙන ලොකුයි මල්. හැම රෝස ගහකම මල් ගොඩාක් පිපිලා. ඉතින් රෝස් ගාඩන් එකේ මම ගිය අවුරුද්දේ මේ පැල හිටවනකොට මේවා හරිම පොඩි. මම කඩින් කියන්නේ ඔන්ලයින් අරගෙන මේ පැල ගෙනල්ලා හදනකොට හරිම චූටි සෙන්ටිමීටර් 30ක් වගේ දිග ප්ලාන්ට්ස් තමයි මම ගෙනාවේ. ඉතින් මේ ගේන පැල හින පොඩියට තිබිලා මෙච්චර ලොකු වෙලා මෙහෙම සාර්ථකව මල් පිපෙනකොට මට නම් දැනෙන්නේ හරිම සතුටක්. ඔයාලා විශ්වාස කරනවද මේ තියෙන රෝස ආච් එක අවුරුද්දක් ඇතුළත තමයි ඔච්චර හොඳට හැදිලා තියෙන්නේ. මෙයාටත් තාම අවුරුද්දක් නැහැ. මෙයා මම ගත්තේ සාමාන්‍යයෙන් ටිකක් ලොකු ප්ලාන්ට් එකක් විදිහට. ඒ වුණාට මල් මාර විදිහට හැදුනා. ගාඩන් එකේ තව චූටි ඩීටේල්ස් මම හිතලා පොඩි මල් එන ප්ලාන්ට්ස් පවා හිටවලා තියෙනවා. ඉතින් අවුරුද්දක් ඇතුළත මෙච්චර හොඳට ආච් එක හැදේ කියලා මේ වගේ මල් හැදේ කියලා මම හිතුවේවත් නැහැ. ඒත් එක්කම මේ තියෙන මගේ තවත් ෆේවරිට් තැනක් මේ මගේ ගාඩන් එකට එන්ටර් වෙන තැන මේ හිටවලා තියෙන මල් දෙක. ඔයාලා විශ්වාස කරනවද මේ
මල් දෙකත් මම ගත්තේ චූටි අතු කෑලි දෙකක් තියෙන විදිහට. කියන්න දුකයි මෙන්න මේ දවස. ඉතින් ජපානයේ නිතර හුලං එනවනේ සුලිසුලං. ඉතින් මගේ රෝස වසන්තේ ඉවර වුණේ මෙන්න මේ සුලිසුලගෙන් පස්සේ තමයි. හරිම දුකයි ඔයාලට පේනවාද වැස්සත් එක්ක සෑහෙන්න හුලඟ ඇවිල්ලා මගේ ආච්චිකත් එහෙන් පිටින්ම ඒ කියන්නේ ගොඩක් නෙමෙයි නැමිලා තිබ්බා. ඉතින් මට මේ වෙලාවේ එළියට යන්න බෑ. හස්බන්ඩ් තමයි උදේ නැගිට ගමම්ම ගිහිල්ලා. ඉතින් ওই පේනවා රැට නැගින ඇදුවා පිටින්ම. එයා මේ ආච්චික හැදුවේ නැත්තම් එහෙම පැලෙත් එක්කම ආච්චික වැටෙනවා. ඉතින් මේ විදිහට රෝසවල පෙති හැලිලා ඒකේ සීසන් එක ඉවර වෙනකොට ටිකක් විතර සීසන් එක කලින් ඉවර වුණා. ඉතින් මම හිතුවා දැන් ප්ලාන්ට්ස් වල මල් කුඩාරියක් වැස්සට මැලවිලා වගේ තියෙන, පර වෙලා වගේ තියෙන. ඉතින් කපල දැම්මොත් ගහටත් හොඳයි කියලා. මම Facebook එකේ දැම්මා, TikTok එකේ දැම්මා. ඔයාලා දකින්න ඇති මම ප්ලාන්ට්ස් ප්‍රූන් කරනවා. ඉතින් ඇයි කියලා අහලා තිබ්බා ගොඩක් කට්ටිය. මම Facebook එකේ දාලා තියෙන රීසන් එක මොකක්ද කියලා. ඉතින් රෝස පැල අනිවාර්යයෙන්ම මල් පිපුණාට පස්සේ කපන්න ඕනේ. ඒ මල මොකද මේ අනිත් සැරේ හොඳට මල් එන්න නම්. පේනවා ඇති දැන් මල් අර සුළඟටත් එක්ක වැස්සටත් එක්ක ගොඩක් පර වෙලා වගේ ගහට බරක් විතරයි, පෙනුමත් ලස්සනක් නැහැ. ඉතින් පෙති ඔක්කොම හැලිලා ගිහිල්ලා. ඉතින් මං පෙති ගොඩක් මේ විසිරෙනකොට මගේ ගෙදරට විතරක් නෙමෙයි එහා ගෙදරටත් යනවා. ඉතින් අපි ඒව ගැනත් හිතන්න ඕනේ. ඒ හින්දා මම කල් තියාම හොඳ මලුත් කීපයක් තිබ්බා. ඉතින් ඒකට එකතු කරලා සේරම වගේ කපලා දැම්මා. කපනකොට නම් ඉතින් හරිම දුකයි. ඉතින් තව ටිකක් කල් තියෙන තිබ්බා අර හුලඟ ආවේ නැත්තම් වැස්සත් එක්ක. මේ කපනකොට මල් අතර හොඳ මලුත් තියෙනවා සෑහෙන්න. ඉතින් ওই රෝස ගහේ මන් දැන් ওই කපන රෝස පැලේ කටු හරියට සැරයි. ලොකු කටු තියෙනවා. ඉතින් මම හිතනකොට නම් දැක්කේ නෑ එච්චර කටු තියෙනවා කියලා. ගහ ලොකු වෙලාවේදී තමයි දැක්කේ ඒකේ සෑහෙන්න කටු තියෙනවා කියලා. ඉතින් මේ රෝස පැලේ හරිම ලස්සනයි. මල් පොකුරු විදියට හැදෙන්නේ. ඒ වගේම මල් හරිම ලොකුයි. ඉතින් ඒකේ තමයි රෝස පාටට මම හිතන්නේ රෝස මල් වලින් වැඩිපුරම මල් හැදුනේ. හරිම ලස්සනයි. මට විසික් කරන්න ලෝභ නිසා මම මේ විදිහට මම නිතරම වතුර බාස්කට් එකක් තියලා තියෙනවා. ඒකේ මේ විදිහට බොකේ එකක් විදිහට දාලා තිබ්බා. රෝස මල් හදනකොට හරිම අමාරු දෙයක් තමයි රෝස කටු නේද? රෝස කටු වලට ඔරොත්තු දෙන්න ඕනේ. රෝස හිටවනකොට මෙහියි කියන්නේ සාමාන්‍යයෙන් කටු ඇනෙනවා. අපි ඒකත් රෝස මල් වලින් අපිට ලැබෙන ආදරයක් විදිහට පිළි අරගෙන රෝස හිටවමු කියලායි. ඉතින් කටු වලට ආස නැති අයට රෝස නම් හිටවන්න අමාරුයි මම හිතන්නේ. මම නම් ඉතින් දෙයක් කරන්න හිතන්න ගත්තොත් දුක කොහොම ආවත් විඳගෙන මම ආසාව ඉෂ්ට කරගන්න කෙනෙක් හින්දා මට ඒ කටු සාමාන්‍ය දෙයක්. මේ රෝස හිටවනකොට මම ගොඩාක් ජීවිතේ පාඩම් ඉගෙන ගත්තා. ඉතින් අපි කියනවානේ රෝස මල වගේම අපේ මාර්ග හැම එකම කටු සහිතයි කියලා. ඉතින් ඇත්තම කිව්වොත් රෝස පැලවල සෑහෙන්න කටු තියෙනවා. මට පැලේ හිටවනකොට පැලට සාත්තු කරනකොට කටු සෑහෙන්න ඇනෙනවා. මගේ අතේ හැම් පිටිම හීරිලා හැම තැනම කටු වල පාරවල් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අමතක වෙනවා මේ ලස්සන මල් පිපිලා තියෙනකොට දකින්නකොට. ඉතින් රෝස වසන්ත ඉවර වුණා හුඟක් දුරට. හැබැයි මේ vlog එක දානකොට නම් ටිකක් රෝස තාම පිතිරු වෙලා තියෙනවා. ඉතින් රෝස ගහට කරදරයක් නොවෙන්න මම ඒකේ මල් පිපිලා ඉවර වෙච්ච මල් ඔක්කොම වගේ කපලා දාන්න හිතුවා. ඒත් ඉතින් මට සම්පූර්ණයෙන්ම කපලා දාන්න ලෝභයි. මම කොටසක් ඉදිරියට තියලා ඉතින් නිමාඩු පාඩුවේ හිමින් සිර රෝස ටික කපලා දාන්න කියලා හිතුවා. ඉතින් ඊට පස්සේ රෝස පෙති හරියට හැමතැනම විසික් වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් හැම එකක්ම මම එහා ගෙදරේවත් එක්ක අපේ ඔය දැන් මයි ගාඩන් එකට එහා පැත්තේ චුටි පාරක් තියෙනවා. ඒවත් සේරම පිරිසිදු කරා. සාමාන්‍යයෙන් ජපානයේ හැමෝම වගේ සතුට වෙන්නේ තව කෙනෙක්ට බාධා නොවෙන්න. ඉතින් මම හිතවල තියෙන මල් ලස්සනයි වගේම තමයි ඒවා පර වුණාම පාරේ හරි එහා ගෙදරට විසික් වුණාම ඒගොල්ලන්ට කරදරයක්. ඉතින් එයාලට කරදරයක් නොවෙන්න මම ඒවා පිරිසිදු කරනවා. ඉතින් මේ තියෙන්නේ ලස්සන බොන්සයි පැලයක්. මේකත් හම්බුනේ මගේ මහත්තයාගේ යාළුවෙක්ගෙන්. next year ඔයාලට මේ බොන්සයි පැලෙත් ලස්සනට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් දැන් ඔයගොල්ලෝ ගාඩන් එක බලලා ඉවරයි. හැබැයි මෙතනින් එහාට මම ගාඩන් එක හදාගන්න කොච්චර මහන්සි වුණාද කොහොමද හැදුවේ කියන එක ගැන විස්තර ටිකක් කියන්නම්. මේ තියෙන ජපානයේ ටිකක් විතර ලාභෙට විකුණන රෝස මල්. ඒ කියන්නේ ඒක සෙන් එකක් වගේ වෙනවා. ඊට අමතරව තවත් ලස්සන පැල තියෙනවා. ඔන්න මම ඔයාලට කලින් කිව්ව කරපිංචා පැල හැම මෙහි විකුණන්න තිබ්බා. ඉතින් අපිත් ඒවයින් එකක් දෙකක් ගත්තා. මේක තියෙන්නේ මම මාර්ච් වල shopping ගිය වෙලාවක ගත්ත වීඩියෝස් ටික. ඉතින් මාර්ච් වල ඉඳන්ම ලස්සන රෝස පැල පොහොට්ටුත් එක්කම විකුණන්න තියෙනවා.
ඉතින් එතකොට මල් පිපිලා නැහැ. ගොඩාක් වර්ග රෝස විකුණන්න තියෙනවා. ඉතින් ඔයාලා පැලහැම විකුණ ගන්නවා නම් මේ කාලෙත් හොඳ කාලයක්. ඔයාලට මේක මතක ඇති මම කොස්ටකෝ ව්ලොග් එකක් එක දැම්ම මට හස්බන්ඩ් බර්ත්ඩේ එකට ලස්සන මල් ආච් එකක් අරන් දුන්නා කියලා. ඉතින් දැන් ඔය ඒක අරගෙන හයි කරන ක්ලිප් එක තමයි මෙතන තියෙන්නේ. හයි කරන කලින් මයි ගාඩන් එක. ඒත් එකම මේ තියෙන්නේ මගේ බර්ත්ඩේ එකට මගේ අයියාගේ වයිෆ් මට දුන්න ලස්සන gift එකක්. ඉතින් මං ගාඩනින් වලට ගොඩක් කැමති නිසා තමයි එයා මට මේ ලස්සන ස්ටැචුස් දුන්නේ. ඉතින් මේ සැරේ ඔයාලා දකින්න ඇති මං ගාඩන් එකෙත් ලස්සනට මෙයාලා තියලා ලස්සනට ඩෙකෝස් කරලා තිබ්බා. ඒත් එක්කම තවත් ලස්සන රෝස පැල ගන්න එක. ඉතින් මම මේ දවස්වල හරියට රෝස පැල ගන්නවා. මේ ගිය අවුරුද්දේ මම ගත්ත රෝස පැල ඔයාලා දකින්න ඇති මම කිව්වා කලින් අවුරුද්දක්වත් නැහැ කියලා රෝස පැල වලට. ඉතින් මේ ඒගොල්ලෝ ගන්නකොට තිබිච්ච සයිස් එක. ඉතින් එතකොටත් මල් පිපිලා තිබ්බේ. හැබැයි හරිම ලස්සනයි. ඔකේ රතු පාට මල හරිම සුවඳයි. කලින් ඔයගොල්ලෝ දකින්න ඇති ගොඩාක් ලොකු වෙලා තියෙනවා. ඉතින් ගන්නකොට මම හිතුවේ නෑ මගේ මේ තරම්වත් මල් පිපෙයි කියලා. ඉතින් බලාපොරොත්තු වුණා ටිකක් විතර හොඳට ලස්සනට මල් පිපෙයි කියලා. ඉතින් ප්ලෑන් කරපු විදිහටම ලස්සනට මල් ගොඩාක් පිපුණා. ගාඩන් එක ලස්සන වෙන්නේ රෝස මල් ගත්තට පැල ගත්තට විතරක් නෙමෙයි ගාඩන් එක මේන්ටේන් කරන්න ඕනේ. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ මං ආච් එක හදලා ඉවර වෙලා පැලේ හිටෝලා චූටියට ගినాපු රෝස පැලයක් තමයි මේ සමර් ටයිම් එකේදී අතු දාලා දළු දාලා ඇවිල්ලා ගොඩාක් ලොකු වෙලා තිබ්බා. ඉතින් මේ කාලෙදි තමයි ඒ රෝස පැලවල දළු දාන කාලේ. ඉතින් ඒ කාලෙට අපේ දළු ගානට යන්න ඕන මග එයාට ගයිඩ් කරන්න ඕනේ. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති මම ටිකක් කල්පනා කර කර මේ ආච් එකේ රෝස අත්ත අනවශ්‍ය කොටස් කපලා එයාව ගානට ගයිඩ් කරනවා මම ආච් එකේ. මොකද මේ කාලේ දාන දළු වල තමයි next year මල් පිපෙනකොට ඒ දළු වලින් තමයි මල් එන්නේ. ඉතින් ඔය අතු කපන්න නැතුව ගානට ගයිඩ් කරපුවාම next year ලස්සනට මල් පිපෙනවා. මම ටිකක් බලාපොරොත්තු වුණා ආච් එකේ වටේටම මල් පිපෙයි කියලා. හැබැයි ආච් එකේ එක පැත්තකට මල් බර වෙලා ඒකත් ලස්සන ආර්ට් එකක් විදිහට මල් පිපිලා තිබ්බා. ඉතින් මං එහා පැත්තේ ඒ කියන්නේ වම දකුණ දෙපැත්තටම ඒ කොළ අතු ගයිඩ් කරලා තියෙන්නේ. සමහරට හිරු එළිය ලැබෙන අනුව වෙන්නේ නැති මල් පිපෙන්න ඇත්තේ. ඔයාලට පේනවා ඉතින් මම හරි ලේසියෙම මේ අතු එහාට මෙහාට කරනවා කියලා. ඇත්තම කිව්වොත් කටු සෑහෙන්න ඇනෙනවා. ඉතින් කටු ඇනි තමයි ඔය මම ගාඩන් එකේ රෝස අතු ගයිඩ් කරන්නේ. ගයිඩ් කරනවා කියලා කියන්නේ මම රෝස අතු මට ඕන තැනට ගෙනහිල්ලා මම ඒක බඳින කේබල් එකක් තියෙනවා. ඒවා මෙහි දයිසු කඩවල් වල විකුණන්න තියෙනවා. ඉතින් ඒ කේබල් එකෙන් මම හැම අත්තක්ම ගැට ගහනවා. රෝස වල මල් පිපෙනකොට මේ නත්ස කාලය කියන්නේ සාමාන්‍යයෙන් 8 වෙනි මාසේ 9 වෙනි මාසේ තමයි ගානට රෝස මල් වල අතු ගොඩාක් දික් වෙන කාලේ. ඒ කාලේදී ඔයාලා අනවශ්‍ය අතු කපලා කරලා ඒවැ ලෙඩ රෝග තියෙනවා නම් ඒ වලට බෙහෙත් කරලා පොහොර දාලා මෙන්න මේ විදිහට ලස්සනට ගයිඩ් කරලා තියෙනවා නම් next year හරිම ලස්සනට රෝස පිපෙනවා. ඊළඟට මේ තියෙන්නේ ඩේවිඩ් ඔස්ටින් රෝසස්. මම අංගව ඩේවිඩ් ඔස්ටින් රෝසස් 6ක් තියෙනවා. මෙතන තියෙන රෝසස් 3ක් විතර. මේ රෝසස් ඔක්කොම පොට් වල හිටවපුවා. ඉතින් මේකක් සාමාන්‍යයෙන් 5000ක් වගේ වුණා. ඉතින් මම ගොඩාක් ආසයි මේ රෝසස් වලට හරිම සුවඳයි. ඉතින් ඇත්තම කිව්වොත් ඒ ෆොටෝ එකේ තියෙන විදිහටම මේ සැරේ ලස්සනට පිපුණා. මට හරිම සතුටුයි මේවා දැක්කහම. ඉතින් මම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳට මල් ගොඩාක් පිපුණා. ඔන්න ඉතින් රෝස හිටවලා මහන්සි වෙලා පොහොර දාලා රෝස වල දළු වෙන කාලේ තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මගේ ගාඩන් එකට එන්ට වෙන තැන ඔයාලා කලින් දැක්ක කහ පාට සහ රෝස පාට පැලවල තත්ත්වය. ඉතින් ඒවයි දළු වෙන කාලේ තමයි මේ ඔයාලා දැක්කේ. මේ මම හිතන්නේ මාර්ච් වල රෝස සාමාන්‍යයෙන් දෙසැම්බර් වල ඉඳලා පෙබරවාරි වල වෙනකන් කොළ ඔක්කොම හැලිලා එයාලා නිදා ගන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ කොළ හැලුණාට පස්සේ එන අලුත් දළු වල තමයි පොහොට්ටු තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ රෝස වල කොළ දළු දාන කාලේ මම ටියුලිප් වර්ග සහ තව ලස්සන මල් වර්ග හිටෙව්වා. ඉතින් ඔයාලා දකින්න ඇති මම ඒවා එනොත් ලස්සන vlogs හදලා දැම්මා. ඉතින් ඒවා මල් පිපිලා තියෙනවා මට පෙන්වන්න ඕගලන්ට බැරි වුණා.
හරිම ලස්සනයි. ඉතින් රෝස නැති කාලෙට, ඒ කියන්නේ රෝස හැදීගෙන එන කාලෙටත් මගේ ගාඩන් එකේ මල් මම නිතරම හිටවල ලස්සන කරනවා. මේ උගලන්ට පේනවා ඇති දම් පාට මුස්කරි වගේ පේන ටියුලිප් වර්ගය. ඉතින් ඒක මම හිටෙව්වේ ගිය අවුරුද්දේ. ඉතින් එයාලා දැන් ගොඩාරියක් බෝ වෙලා එක යාහෙට දම් පාටට හැදිලා තියෙන හරිම ලස්සනයි. ටියුලිපුත් මම මේ සැරේ හිටෙව්වේ පළවෙනි සැරේට. ඉතින් ටියුලිප් මල් ටිකත් හරිම ලස්සනට පිපිලා තිබ්බා. දැක්කහම හරිම ආසයි. ඒ අතරින් රෝස මල් ඔක්කොගින් වගේ දළු දාලා පොහොට්ටු වෙන්න අරන් තියෙනවා. ඉතින් මං හැමදාම වගේ ගිහිල්ලා බලනවා දළු දාලාද පොහොට්ටු ඇවිල්ලාද කියලා. මේ තියෙන්නේ මම ඒ කාලෙම හිටවපු තක්කලි සහ මිරිස් පැල ටික. ඉතින් ඒවත් ඔය කාලේ පොඩි මාර්ච්ලම තමයි මං ඒවත් හිටවන්න ගත්තේ. මොකද ඒ දවස්වලම විකුණන්න තියෙනවා. ඉතින් ওই විදිහට 2026 මගේ ලස්සන ගාඩන් එක ඔයාලට පෙන්වනවා. ඔයගොල්ලොත් එක්ක මම මේ හැමදේම ෂෙයා කරගත්තා. එහෙනම් ලබන සැරෙත් ලස්සන ලග් එකකින් හම්බ වෙමු. ගිහින් එන්න.